හොඳයි. අද අපි කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක් ගැන. ඒ තමයි නිර්මාණාත්මක sannivedanaya. සරලවම කිව්වොත් මිනිස්සුන්ගේ හිතවල සදාහටව රැඳෙන විදිහේ පණිවිඩ නිර්මාණය කරන ඒ රහස් කලාව ගැනයි අපි අද ගැඹුරින් බලන්නේ. මෙහෙම දෙයක් ගැන හිතලා බලන්න. ඇයි සමහර වෙළඳ දැන්වීම්, එහෙම නැත්නම් සමහර සින්දු කතා අවුරුදු ගාණක් ගියත් අපේ ඔළුවේ රැඳිලා තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට ඊ අහපු දෙයක්වත් අද මතක නැහැ. ඇත්තටම මොකද මේ වෙලසට හේතුව? හොඳයි. අනේ ප්‍රශ්නෙට උත්තරේ තමයි නිර්මාණාත්මක sannivedanaya කියන්නේ. මේක නිකම් තොරතුරු දෙන එකක් නෙවෙයි. ඒක ඊට වඩා එහා ගිය දෙයක්. නිශ්චිත අරමුණක් වෙනුවෙන් අලුත් විදියට හිතලා පරිකල්පනයක් පාවිච්චි කරලා පණිවිඩයක් නිර්මාණය කරන කලාවක්. ඇත්තටම තොරතුරක් හැංගීමක් බවට පත් කරන්නේ මෙන්න මේ කලාවෙන් තමයි. එහෙනම් අපි තව ටිකක් ගැඹුරට යමු. බලමු මේ නිර්මාණාත්මක sannivedanaya කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. හරි. sannivedanaya ගැන හිතද්දී අපිට ප්‍රධාන මාර්ග දෙකක් වගේ දෙයක් හිතන්න පුළුවන්. එකක් තමයි ඵලදායී sannivedanaya. ඒකේ අරමුණ සරලයි, පණිවිඩය පැහැදිලිවම ලබා දෙන එක. ඒත් නිර්මාණාත්මක sannivedanaya කියන්නේ ඊට වඩා දෙයක්. ඒක පණිවිඩයේ දෙලව විතරක් නෙවෙයි, අහන කෙනාගේ හිතේ ඒක නවතින විදිහටම දෙනවා. අන්න ඒකයි වෙනස. නිකම්ම ඇහුණා කියන තැනෙනුයි අම්මෝ ඒක තාම මතකයි කියන තැනෙනුයි අතර තියෙන වෙනස. මේ මතක හිටින විදිහට කතා කියන්න පණිවිඩ දෙන්න ඕන කියන එක ඇත්තටම මේක අද ඊය ආපු දෙයක් නෙමෙයි. ඇත්තටම මේක මනුස්සකම තරම්ම පාරණයි. හිතන්නකෝ දඩයමක් ගැන කියන්න ගල් ගුහාවක ඇඳපු චිත්‍රයක්. ඈත ඉන්න කෙනෙක්ට පණිවිඩයක් දෙන්න ගහපු බෙරසද්දයක්. ඊට පස්සේ ආව පත්තර මුද්‍රිතාකුරු අද අපේ ෆෝන් එකට මෙන්න ඉන්ටරැක්ටිව් දැන්වීම්. බලන්න තාක්ෂණය කොච්චර වෙනස් වුණත් ඒ හැමදේම පිටපස්සේ තිබුණේ එකම අරමුණක් තමයි. මෙන්න මේක බලන්න. මේකෙන් ඒ කතාව පැහැදිලි. අවුරුදු දහස් ගානකට කලින් ගලේ කිටුවේ සතෙකුගේ රූපය අද පත්තරයක දකින දැන්වීමකුයි බැලු බැල්මට කොච්චර වෙනස්ද? ඒත් ඒ දෙකම පිටිපස්සේ තියෙන අදහස එකම එකක්. ඒ තමයි කෙනෙක්ගේ අවධානය අරගෙන ඒ හිතේ යම්කිසි හැඟීමක් මතකයක් ඉතිරි කරන එක. ඉතින් මේ නිර්මාණශීලීත්වය කියන්නේ නිකම්ම අහසින් පාත් වෙන දෙයක් නෙවෙයි නම් ඒක හැදිලා තියෙන්නේ මොනලොගේ දේවල් වලින්ද? අපි දැන් බලමු ඒකේ මූලික අංග ටිකක් ගැන. හොඳයි. නිර්මාණශීලීත්වය කියන එක අපිට හරියට කුළුණු තුනක් මත හදපු ශක්තිමත් ගොඩනැගිල්ලක් වගේ හිතන්න පුළුවන්. ඒකේ පළවෙනි කුළුණ තමයි නිර්මාණාත්මක චින්තනය. ඒ කියන්නේ අලුත් විදියවලට හිතන්න තියෙන හැකියාව. දෙවෙනි කුළුණ නිර්මාණාත්මක ක්‍රියාවලිය. ඒ කියන්නේ අර අදහස යථාර්ථයක් බවට පත් කරන පාර. තුන්වෙනි කුළුණ තමයි නිර්මාණාත්මක රචනය. ඒ කියන්නේ ඒ අදහස වචනවලට රූපවලට පෙරලන විදිය. මේ කුළුණු තුන එකට එකතු වුණාම තමයි ඇත්තටම බලවත් දෙයක් නිර්මාණය වෙන්නේ. ගොඩක් අය හිතන්නේ නිර්මාණශීලීත්වය කියන්නේ අකුණක් වගේ එකපාරට ඔළුවට එන දෙයක් කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. ඒක මැජික් එකක් නෙවෙයි. ඒක ක්‍රමවේදයක්. අලුත් අදහස් හොයාගන්න පාවිච්චි කරන ව්‍යුහගත කරපු ප්‍රවේශයක්. හරි. එහෙනම් මේක ක්‍රමවේදයක් නම් මොකක්ද ඒ ක්‍රමවේදය? අපි දැන් කතා කරමු ඒ ගැන. අදහසක් බිහි වෙන ඒ ගමන ගැන. මේ ක්‍රියාවලිය අපිට හරිම ලේසියෙන් පියවර 4කින් තේරුම් ගන්න පුරුවන්. හිතන්නකෝ ලොකු පසල් එකක් හදනවා කියලා. පළවෙනි පියවර සූදානම් වීම. ඒ කියන්නේ පසල් කැලි ඔක්කොම මේසෙ උඩට දාගන්නවා වගේ ගැටලුව ගැන ඕන කරන හැම තොරතුරක්ම එකතු කරන එක. ඊළඟට එන්නේ පූර්වෝත්පාදනය. ඒ කියන්නේ ටිකකට නැගිටලා ගිහින් තේ එකක් බියලා එනවා වගේ ප්‍රශ්නෙන් ටිකක් ඈත් වෙන එක. එතකොට යටිහිත නිදාර්සේ පසල් කැලි ගැන වැඩ කරනවා. ඊට පස්සේ තමයි ආලෝකනය එන්නේ. අර ආහා කියන මොහොත. එකපාරකම කැලි දෙකක් ගැලපෙන තැන පේනවා. අන්තිම පියවර තමයි සත්‍යාපනය කියන්නේ. ඒ කියන්නේ ඒ ආපු අදහස ඇත්තදම හරියනවද කියලා බලලා පසල් එක සම්පූර්ණ කරනවා. ඉතින් මේ පියවර ටික හරියට පාවිච්චි කළොත් සාමාන්‍ය ප්‍රශ්නයක් අරගෙන ඒක අමතක නොවන බලවත් අදහසක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් බලමු මේ නිර්මාණාත්මක ක්‍රියාවලිය ඇත්ත ලෝකයේ විශේෂයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ ක්‍රියාවලිය වැඩ කරන හැටි හොඳටම පේන තැනක් තමයි වෙළඳ දැන්වීම් කරණය. හිතන්න හැම තැනම තියෙන තොරතුරු ගොඩක්. සද්දයක් අස්සෙන් අපේ අවධානය එකපාරටම නතර කරගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන ප්‍රධානම මෙවලම තමයි මේ නිර්මාණශීලීත්වය. ඇත්තටම බලන්න සාර්ථක වෙළඳ දැන්වීමක් කරන්නේ නිකම්ම භාණ්ඩයක් විකුණන එක විතරක් නෙවෙයි. ඒක ඒ වෙලාවේ සමාජයේ කතාබහ වෙන දෙයක් වෙන්න පුරුවන්, අපේ සංස්කෘතියට සම්බන්ධ දෙයක් වෙන්න පුරුවන්. එමත් නැත්නම් ආදරය, සතුට වගේ හැමෝටම පොදු හැඟීමක් එක්ක අපිව සම්බන්ධ කරනවා. අනේ සම්බන්ධය තමයි ඒ පණිවිඩය අපේ හිතේ තදින්ම නවතන්නේ.
ගුවන් විදුලියක් අහගෙන ඉද්දි හරි පත්තරයක් එවද්දි හරි මේ නිර්මාණශීලී භාෂාවට සුවිශේෂී බලයක් තියෙනවා. ඒකේ පාවිච්චි වෙන්නේ සරල ඒත් හරිම බලවත් වචන. ඒ වචන අපේ හිතේ චිත්‍ර මවන්න පටන් ගන්නවා. හැඟීම අවස්සනවා. සමහර වෙලාවට හිනාවක් එක්ක තවත් වෙලාවක පුදුමයක් එක්ක ඒ පණිවිඩය කෙලින්ම අපේ හිතට යනවා. අවසානයේදී මේ හැමදේම එකතු වෙලා තමයි ඒ සන්නාමයටම ආවේනික වුණ පෞරුෂයක් ගොඩනැගෙන්නේ. හොඳයි ඉතින්. මේ වගේ නිර්මාණාශ්‍රීලීව හිතන්න නම් මොන වගේ ගුණාංගද අවශ්‍ය වෙන්නේ? මේකට ගුණාංග 10ක් ගැන කියවෙනවා. උදාහරණයක් විදිහට කුතුහලෙන් ප්‍රශ්න කරන එක, අලුත් දෙයට නම්‍යශීලී වෙන එක, පොඩි හාස්‍ය රසයක් තියෙන එක වගේ දේවල්. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේවා උපතින් එන දේවල්ම නෙවෙයි, මේවා අපිට පුරුදු පුහුණු වෙලා වර්ධනය කරගන්න පුළුවන් කුසලතා. හරි. එහෙනම් අපි මේ දක්වා කතා කරපු දේවල් වල වැදගත්ම කරුණු ටික එකට එකතු කරලා බලමු. ප්‍රධාන කරුණු 4ක් අපිට මතක තියාගන්න පුළුවන්. පළවෙනි එක නිර්මාණාත්මක sannivedanaya කියන්නේ පණිවිඩ නිකම්ම කියන එක නෙවෙයි, මතක හිටින විදිහට කියන එක. දෙවෙනි එක මේක අලුත් දෙයක් නෙවෙයි, ගල් ගුහාවේ චිත්‍රවලින් දැන් අද ඩිජිටල් දැන්වීම් දක්වාම දිවෙන කාලාන්තරයක් තිස්සේ තියෙන කුසලතාවයක්. තුන්වෙනි එක නිර්මාණශීලීත්වය කියන්නේ අහඹ දෙයක් නෙවෙයි, ඒක පියවර 4ක පැහැදිලි ක්‍රියාවලියක්. අන්තිමට හතරවෙනි එක මේ ක්‍රියාවලිය තමයි අද නූතන මාධ්‍ය ලෝකේ පණ කන්වන එන්ජින් වගේ. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න පුළුවන් තීරණාත්මකම කාරණය තමයි මේ ක්‍රියාවලිය හරියට තේරුම් ගත්තොත් ඕනෑම කෙනෙක්ට තමන්ගේ sannivedana හැකියාව තවත් නිර්මාණශීලී මට්ටමකට ගේන්න පුළුවන්. අවසාන වශයෙන් මෙන්න හිතන්නට දෙයක්. මේ තරම් වේගයෙන් වෙනස් වෙන ඩිජිටල් ලෝකයේ ඇතුලේ නිර්මාණාත්මක sannivedanaye මීළඟ පරිණාමය මොන වගේ වෙයි කියලාද හිතන්නේ?